අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ විශේෂිත කාරණාවක් ගැන විශේෂයෙන්ම ස්කිල් වර්කර් ඇප්ලිකේෂන් එකක් දාන අවස්ථාවක අපිට මතුවෙන තවත් විශේෂ කාරණාවක්. මේ තමයි අපි බලමු කවුරු හරි මේ රටේ ඉන්න කෙනෙක් PSW visa එකක ඉන්නවා. PSW visa ඉන්න අතරේ Tamanට ස්පොන්සර්ෂිප් එකක් හම්බ වෙනවා තවත් එම්ප්ලොයි කෙනෙක් අලුත් එම්ප්ලොයි කෙනෙක් ළඟ. අපි හිතමු ඒක කෙයා වර්කර් වීසා කැටගරි එකකින් කියලා. එතකොට කෙයා වර්කර් කෙනෙක් විදිහට Tamanට වීසා ඇප්ලිකේෂන් එකක් දාන්න අවස්ථාව ලැබෙනවා, කෝස් එකක් හම්බ වෙනවා. ඒ අනුව තමන් වීසා ඇප්ලිකේෂන් එකක් දාන්න සූදානම් වෙනවා. මේ වගේ අවස්ථාවක තමන්ට තමන්ගේ තමන් විවාහක නම් තමන්ගේ බිරිඳාරි තමන්ගේ සැමියාරි මේ රටේ ඉන්නවා. ඒ වගේම දරුවෝ ඉන්නවා නම් දරුවෝත් ඉන්නවා. ඒතර PSW වීසා එක යටතේ මේ ඔක්කොටම ඩිපෙන්ඩන්ස්ලා විදියට වීසා ඇප්ලිකේෂන් එකට ඉන්ක්ලූඩ් කරන්න අවස්ථාවක් තිබුණා. නමුත් දැන් තමන් කෙයා වර්කර් වීසා එකට යන්නේ නැත්නම් මීඩියම් ස්කිල් වර්කර් වීසා එකට යන්නේ. ඒකට ඩිපෙන්ඩන්ස්ලා අලව් කරන්නේ නැහැ නීතිය හැටියට. ඒතර ඒ වගේ අවස්ථාවකට මොකද වෙන්නේ? ඒතර මෙතනදී අපි හුඟක් වෙලාවට අහලා තියෙන කාරණයක් තමයි ඔව් සමහරුන්ට මේක දීලා තියෙනවා. දැන් කෙයා වර්කර් වීසා එකකට මේ වගේ ඇප්ලයි කරපු ඒ කියන්නේ ඩිපෙන්ඩන්ස්ලා අලව් කරේ නැති වුණත් අපි හුඟක් වෙලාවට මටත් කියන කාරණාවක් තමයි හුඟක් දෙනෙක් නෑ නෑ අහවලාට මේක අලව් කරලා තියෙනවා අහවලාට දීලා තියෙනවා. ඒ නිසා මටත් මේක ලැබෙන්න පුළුවන් කියලා. එතකොට ලෝ එක අනුව නම් දෙන්න බෑ. ඒක ඉතාමත් පැහැදිලි. මම හිතන්නේ ඕනම සොලිසිටර් කෙනකින් හෙව්වොත් කියයි. එහෙම ලෝ එකේ තියෙන විදිහට නම් 2024 අප්‍රේල් මාසයේ ලෝ එක ගෙනාවා කෙයා වර්කර්ස්ලට ඒ රයිට් එක නැති කරනවා. ඊට පස්සේ ගෙනාපු අනිත් චේන්ජස් වලින් මීඩියම් ස්කිල් වර්කර්ස්ලට ඒ රයිට් එක නැති කරලා තියෙනවා. එතකොට ඒ කියන්නේ PS තමයි ස්කිල් වර්කර් කෙනෙක් විදිහට ඉඳලා ඊට පස්සේ තවත් ස්කිල් වර්කර් එකකට චේන්ජ් වෙනවා නම් ඒ රයිට් එක දිගටම කන්ටිනියු වෙනවා. ඒක ප්‍රශ්නයක් නැතුව. නමුත් PSW ඉඳලා හරි එහෙම නැත්නම් වෙනත් කැටගරි එකක ඉඳලා විශේෂයෙන්ම ස්කිල් වර්කර් නොවන කැටගරි එකක ඉඳලා එනකොට තමයි මේ ප්‍රශ්නේ වෙන්නේ. ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඉඳලා අතෙන්ට චේන්ජ් වෙනවා නම් හරි PSW ඉඳලා චේන්ජ් වෙනවා නම් හරි ස්කිල් වර්කර් විදිහට කෙයා වර්කර් කෙනෙක් විදිහට අන්න එතකොට මේ ප්‍රශ්නේ වෙනවා. ඔය ඇත්ත තමයි දීලා තියෙන අවස්ථාවක් තියෙනවා. ඒකට හේතුව තමයි හෝම් ඔෆිස් එකට ඩිස්කෂන් එක තියෙනවා. සමහර වෙලාවලට ඉමිග්‍රේෂන් රූල්ස් වල කොහොම තිබුණත් Tamanට ඒ කේස් වර්කට පුළුවන් යම්කිසි ආකාරයක ඩිස්ක්‍රිෂන් එකක් හෝම් ඔෆිස් එකට තියෙනවා. යම් කිසි වෙලාවක ඒක වෙනස් විදිහකට සලකලා බලන්න. නමුත් ඒක වෙන්නේ හුඟක් කලාතුරකින්. මෙජොරිටි එහෙම නැත්නම් බහුතරයක් ඇප්ලිකේෂන් වලට වෙන්නේ රිජෙක්ෂන් එකක් ලැබෙන එක. මෙතනදී රිජෙක්ෂන් එකක් කියන එකයි රිෆියුසල් එකක් කියන එක අතර වෙනසකුත් තියෙනවා. දැන් රිෆියුසල් එකක් කියන්නේ මේ වීසා එක යටතේ තමන්ට මේක දෙන්න බෑ කියලා රිෆියුසල් එකක් විදිහට එවන එක. එහෙම නැත්නම් රිජෙක්ෂන් එකක් කියලා කියන්නේ මේ වීසා එක යටතේ තමන් කරපු ඇප්ලිකේෂන් එක ඉන්වැලිඩ් ඒ නිසා තමන් වීසා එකක් ඇප්ලයි කරේ නෑ වගේ සලකන විදිහේ රිජෙක්ෂන් එකක් තමන්ට එන්න පුළුවන් සර්ටිෆයි කරලා එන්න පුළුවන් එහෙම නැත්නම් ඉමිග්‍රේෂන් බේල් දීලා එන්න පුළුවන් ඒ වගේ අවස්ථාවක එන්නේ ඒ වගේ කැන්සලේෂන් එකක් කියන්නේ තමන්ගේ වීසා එක වැලිඩ් නෑ කියන මට්ටමින් කැන්සලේෂන් එකක් ආවොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. නමුත් හුඟක් වෙලාවට අපි දැකලා තියෙනවා මේ වගේ ඇප්ලිකේෂන් එකක් දාපුවම ඒක එලව් කරපු කලාතුරකින් එලව් කරපු අවස්ථා තියෙනවා. එහෙම නැත්නම් රිෆියුසල් එකක් එනවා. රිෆියුසල් එකක් ආවම දවස් 14ක් ඇතුළත ඇඩ්මිනිස්ට්‍රේටිව් රිවිව් එකට යන අවස්ථාව දීලා තමයි මොකක් ඇප්ලිකේෂන් රිෆියුස් කරලා තියෙන්නේ. එහෙම නැත්නම් අපීල් එකකට යන රයිට් එක උගා කලාතුරකින් දෙන්නේ. මොකද නීතිය පැහැදිලිව කියලා තියෙනවා අපීල් එකක් ඒ කියන්නේ මේ නීතිය මෙහෙමයි කියලා එක බෑ කියලා. ඉතින් ඒ නිසා අපීල් එකට යන්න තියෙන අවස්ථාවක් විදිහට මොකක් කලාවට ලැබෙන්නේ නැහැ. ඒත් ඒ වගේ අවස්ථාවක සිද්ධ වෙන්නේ දවස් 14ක් ඇතුළත වෙනත් ආකාරයක ඇප්ලිකේෂන් එකක් දාන එක. ඒතර මෙතන ආයසරයක් මම අවධාරණය කරන කාරණේ තමයි නීතියට අනුව ඩිපෙන්ඩන්ස්ලට මේ වගේ අවස්ථාවලදී රයිට් එකක් නැහැ ඇප්ලිකේෂන් එකක් දාන්න. නමුත් ඇප්ලිකේෂන් එක දාන වෙලාවල් තියෙනවා ඒක සිනාරියෝස් ගොඩක් තියෙනවා. ඒ තමන් මේ රිස්ක් එක ගන්න ඕනේ. මේ වගේ ඇප්ලිකේෂන් එකක් දානකොට අපි මොනවත් ඇඩ්වයිස් කරන්නේ තමන්ට මේ වගේ රිස්ක් එකක් තියෙනවා. තමන්ට මේක දාන්න ඕන නම් මේ විදිහට අපිට දාන්න පුළුවන්. හැබැයි ඒකෙ මෙන්න මේ රිස්ක් එකක් තියෙනවා. මෙන්න මේ විදිහට આવොත් හොඳයි. මේක ඇප්‍රූව් කරලා આવොත් වඩාත් හොඳයි. ඒක තමයි හොඳම දේ. බොහොම කලාතුරකින් සිද්ධ වෙන දෙයක්. ඇප්‍රූව් කරලා આવොත් හොඳයි. එහෙම නැත්නම් මේක රිෆියුස් කරලා આવොත් ඒත් යම්කිසි ආකාරයක යමක් කරන්නට පුළුවන් ඇඩ්මිනිස්ට්‍රේටිව් රිවිව් එකට යන්න ගිහිල්ලා නම් ඉතින් අතන වැඩක් නැහැ නීතිය පැහැදිලිව කියලා තියෙනවා. නමුත් අපීල් එකකට යන්න කොහොමත් අවස්ථාවක් නැහැ. නමුත් තවත් වෙනත් ඇප්ලිකේෂන් එකක් දාන්න අවස්ථාවක් තියෙනවා. බැරි වෙලාවත් රිජෙක්ට් කරලා આવොත් මේක ඉන්වැලිඩ් ඇප්ලිකේෂන් එකක් කියලා සර්ටිෆයි කරලා රිජෙක්ට් කරලා આવොත් අන්න එතනදී ප්‍රශ්නයක් තියෙනවා. ඒක ඊට පස්සේ වෙනත් ඇප්ලිකේෂන් එකක් දාන්න තියෙන අවස්ථාවක් නැති වෙන තත්ත්වයක්. ඒතර ඒ වගේ සිනාරියෝ එකක් තමයි මෙතන තියෙන්නේ. එතකොට මේ වගේ අවස්ථාවක මොකක්ද කරන්න පුළුවන්? ඉතින් මේ වගේ අවස්ථාවක ඩිපෙන්ඩන්ස්ලට ඇප්ලිකේෂන් එකක් නොදා
මේ ස්කිල් වර්ක් යටතේ ඇප්ලිකේෂන් එක නොදා මොකද්ද කරන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක් තියෙන හොඳම සේෆස්ම ක්‍රමය තමයි මොකද්ද FLR ඇප්ලිකේෂන් එකක් දාන්න. අපි හැමෝම කියන්නේ FLR කියලා. FLR ඇප්ලිකේෂන් එකක් දාන්න. මොකද්ද මේ FLR ඇප්ලිකේෂන් එක කියලා කියන්නේ? මම මේක ඉස්සෙල්ලා වීඩියෝ වලත් මේ කතා හුඟක් සැරයක් කියලා දෙනවා. FLR එකක් කියන්නේ human rights ඇප්ලිකේෂන් එකක් තමයි දාන්න වෙන්නේ. ඒක මොන පදනමෙන්ද දාන්න කියන එක තීරණය වෙන්නේ family life ද private life ද එහෙම නැත්නම් HRO එකක් දානවද මොන human rights grounds වලින් දාන්න කියන එක තීරණය වෙන්නේ ඒ පුද්ගලයාගේ individual circumstances අනුව. ඒතර එක එක්කෙනාට අනුව ඒ කරුණු වෙනස් වෙනවා. ඒ නිසා හරියට ඒ පුද්ගලයාගේ විස්තර දැනගෙන පවුලක් ඉන්න වශයෙන් ඉන්නවා නම් ඒ තියෙන විස්තර දැනගෙන ඒ අනුව ඊටමත් Tamanට ගැළපෙන හරි ක්‍රමයට මේ FLR එක දාන්නට ඕනේ. එතනදී මතක තියාගන්න ඕනේ තමයි දරුවන් ඉන්නවා නම් ඒක හුඟක් හොඳයි. දරුවන් ඉන්නවා නම් ඒ දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ඒ වගේම විශේෂිත වෙනත් එක්සෙප්ෂනල් හේතු විශේෂිත හේතු තියෙනවා නම් ඒවා මෙඩිකල් රීසන්ස් එහෙම නැත්නම් වෙනත් නඩු කටයුතු සම්බන්ධ දේවල් ඒ වගේම ලංකාවට යන්න බැරි හේතු අන්න ඒ වගේ හේතුනොත් එකතු කරලා දාන්න පුළුවන්. මෙතන තියෙන වාසිය තමයි දැන් කෙයා වර්ක් විදිහට අපි මේ උදාහරණයක් විදිහට කෙයා වර්ක් කෙනෙක් ගත්තොත් ඒතර මේන් ඇප්ලිකන්ට් කොහොමත් වීසා එක හම්බ වෙනවා. මොකද කොස් එකක් දීලා තියෙනවා. එයා ඒකට එලිජිබල්. ඒ නිසා එයාට හම්බ වෙනවා. එතකොට එයාගේ කැරි එක එතන තියෙනවා. ඒ කියන්නේ එයා රස්සාවක් විදිහට මේ රැකියාව කරන්න Tamanට මේ රටේ වීසා එකක් ලැබිලා තියෙනවා. ඒතර ඩිපෙන්ඩන්ට්ස් තමයි ඒක නැත්තේ. එක්තරා විදිහක හියුමන් රයිට්ස් ග්‍රවුන්ඩ් එකක් විදිහට ඒක තවත් ආගියු කරන්න පුළුවන්. ඒක එක්තරා විදිහක බෙනිෆිට් එකක්. එහෙම මුකුත්ම නැතුව ඇප්ලිකේෂන් එකක් දානට වඩා අර එක්කෙනෙකුට හරි මෙතන වීසා එකක් ලැබිලා එයා ඒ කැරියර් එකේ ඉස්සරහට යන්න ඒ කියන්නේ නෙක්ස්ට් එකට යන්න ඊට පස්සේ ඒක ඉදිරියට යන ගමනක අධ්‍යාපනය ලැබෙමින් මේ සම්බන්ධයෙන් තමන් කැරියර් එකක් ඩෙවලොප් කරමින් ඉන්න අතරේ ඩිපෙන්ඩන්ස්ලට යාව දාලා ලංකාවට යන්න කියන එක විශේෂයෙන්ම දරුවෝ ඉන්නවා නම් යන්න කියන එක තාමත් අසාධාරණයි. ඉතින් මේ වගේ ආගියුමන්ට් එකක් එතනට ගේන්න පුළුවන්. ඒ වගේම මතක තියාගන්න ඕන කාරණයක් තමයි මේ අපි දැන් ඉස්සෙල්ලත් කිව්වා සමහර වෙලාවට හෝම් ඔෆිස් එක මේ ඇප්ලිකේෂන් allow කරන එක කියන්නේ ඩිපෙන්ඩන්ස් ලාව allow කරපු අවස්ථා තියෙනවා. ඒකට හේතු කීපයකුත් තියෙනවා. පළවෙනි හේතුව තමයි දැන් සිංගල් පේරන්ට් කෙනෙක් නම් මේ ඇප්ලිකේෂන් එක දාන්නේ. එතකොට දැන් අපි හිතමු මවක් ඉන්නවා සිංගල් පේරන්ට් කෙනෙක්. එතකොට එයාට හම්බ වෙනවා කියා වර්ක් වීසා එකට පොස්ට් එක හම්බ වෙනවා ඇප්ලිකේෂන් එක දානවා. දරුවවත් Tamanට එක දරුවෙක් ඉන්න. ඉතින් දරුවවත් ඒකට ඉන්ක්ලූඩ් කරලා ඩිපෙන්ඩන්ට් කෙනෙක් විදිහට දානවා. අන්න ඒක එක්තරා විදිහක එක්සෙප්ෂන් එකක්. ඒ වගේ අවස්ථාවකදී හෝම් ඔෆිස් එක දෙනවා. දරුවට දෙනවා. මොකද තම එක අම්මා විතරයි ඉන්නේ ළමයා බලා ගන්න. ඒතකොට අම්මට ජොබ් එකක් තියෙනවා. අම්මට වීසා එකක් තියෙනවා. ඒතකොට දරුවට නොදීන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා කොහොමත් හියුමන් රයිට්ස් ග්‍රවුන්ඩ් විදියට දැම්මොත් හියුමන් රයිට් පදනමෙන් දැම්මොත් කොහොමත් ඒ වගේ අවස්ථාවදී හම්බ වෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී ඒක කන්සිඩර් කරනවා. එහෙම නැත්නම් දරුවා මේ රටේ ඉපදිලා ඉන්නවනම් එක දරුවෙක් මේ රටේ ඉපදිලා ඉන්නවනම් ඒ දරුවට එක්තරා විදියක අයිතියක් තියෙනවා මේ ඩිපෙන්ඩන්ට් විදිහට දාන්න. ඉතින් ඒ තමයි අනිත් එක්සෙප්ෂන් එක. ඉතින් ඒ වගේ සමහර එක්සෙප්ෂනල් සර්කම්ස්ටැන්සස් සලකලා බලනවා. ඒ වගේ එක්සෙප්ෂනල් සලකලා බලන අවස්ථා තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක ඉන්න කෙනෙකුට නම් අපි අවවාද ඇඩ්වයිස් කරන්නේ හුඟක් වෙලාවට රයිට් ඔයා ඩිපෙන්ඩන්ට් විදිහට මේ ස්කිල් වර්කර් වීසා ඇප්ලිකේෂන් එකට දරුවන්ව ඉන්ක්ලූඩ් කරන්න. එතකොට ඔයාට ඒක ගන්න තියෙන chance එක ගොඩක් වැඩි එක රිවියුස් කරත් ඒ සම්බන්ධයෙන් ඉස්සරහට යන්න තියෙන ගමන තාමත් හොඳයි. ඒ නිසා එහෙම නැති වුණාම ඔය එක්සෙප්ෂන් දෙකට වැටෙන්නේ නැති වුණාම නොදී ඉන්න තියෙන ඉඩකඩ තමයි ගොඩක් වැඩි. ඒ නිසා ඒ සඳහා දැන් Tamanට තියෙන ඉතාමත් සීමිත කාලයක් නම් ඒ සඳහා අර FLR එකට එහෙම නැත්නම් human rights application එකට යන ගමනට තමන් හරි විදියට හරි කරුණු එකතු කරගෙන සූදානම් වෙන්න ඕනේ. අවශ්‍ය එවිඩන්ස් එකතු කරගන්න ඕනේ. මොකද තමන් නිකන් ඕනෑවට පාඩ එහෙම නැත්නම් හරි විදියට කරුණු ඉදිරිපත් කරන්නේ නැතුව නිකන් FLR application එකක් දැම්මාම ඒක appeal rights නැතුව රිජෙක්ට් කරලා ආව. සාමාන්‍යයෙන් appeal rights එක තමයි එන්නේ. නමුත් ගාක් වෙලාවල් තියෙනවා appeal rights නැතුව එන අවස්ථාවන්. ඒ කියන්නේ දාලා තියෙන application එක කිසිම credibility එකක් නැති, කිසිම viable නැති, කිසිම රයිට් එකක් පෙන්නුම් කරන්නේ නැති, human rights එකක් පෙන්නුම් කරන්නේ නැති application දාපුවම ඒක රිෆියුස් කරලා යවනවා, සර්ටිෆයිඩ් කරලා යවනවා, සර්ටිෆයි කරලා යවනවා. ඒ කියන්නේ වෙනත් application එකක් ස්කිල් වර්කර් වීසා application එක ඊට පස්සේ දාන්න බැරි වෙන විදිහට. හොඳ ඇප්ලිකේෂන් එකක් දාලා තිබුණොත් ඒ වෙලාවේ Tamanට ස්කිල් වර්ක් එකක් හරි වෙනත් රූට් එකකට යන්න හරි එහෙම අවස්ථාවක් ලැබෙන්නේ නැත්නම් හොඳ ඇප්ලිකේෂන් එකක් දාලා තියෙනවා නම් ඕක ඇප්ලිකේෂන් එක ඩිසයිඩ් වෙලා ඉන්න සෑහෙන කාලයක් යනවා. ඒ කාලය ඇතුළත Tamanට යම්කිසි වෙනත් ආකාරයක චේන්ජ් එකකට යන්න අවස්ථාව තිබුණොත් ඇප්ලිකේෂන් එක වේරි කරලා Tamanට අනිත් ඒ අලුත් ඇප්ලිකේෂන් එකකට යන්නට පුළුවන්. ඒ නිසා මේ සම්බන්ධයෙන් මතක තබා ගත යුතු ප්‍රධාන කාරණා ආයෙත් තාමත් සරලව කියනවනම් නීතියෙන් ඩිපෙන්ඩන්ස්ලා දෙන්නේ නැති
ස්කිල් වර්කර් වීසා ඇප්ලිකේෂන් එකක් තමයි දාන්නේ. ඒ අවස්ථාවේ තමන් ඉතාමත් කල්පනාකාරී වෙන්න ඕනේ. මොකද නීතියෙන් එක බෑ කියලා තියෙනවා නම් හෝම් ඔෆිස් එකට ඩිස්ක්‍රිෂන් එක තියෙනවා. දෙන්නත් පුළුවන්. දෙන්න තියෙන අවස්ථා ඉතාමත් අඩුයි. ඉතාමත් සීමිතයි. ඒකට එක්සෙප්ෂන්ස් තියෙනවා. එක්සෙප්ෂන්ස් වල වැටෙනවා නම් දෙනවා. එහෙම නැත්නම් දෙන්න තියෙන අවස්ථා ඉතාමත් සීමිතයි. ඒ වගේම රිජෙක්ට් කරාම ඒ රිජෙක්ෂන් එක රිෆියුසල් එකක් විදිහට එනවා නම් එතනදී යම්කිසි සහනයක් තියෙනවා. යම්කිසි ආකාරයක ඉතරට යෑම අවස්ථාවක් තියෙනවා. බැරි වෙලාව රිෆියුස් කරලා මේ ඇප්ලිකේෂන් ඉන්වැලිඩ් ඒ නිසා මුකුත්ම නැහැ කියලා ඇහුවොත් අර තමන්ගේ 3C ලීව් එක ඉන්නේ ඒ කියන්නේ තමන් ඇප්ලිකේෂන් එක දාන්න ඉස්සෙල්ලා තමන් නිසි වෙලාවට ඇප්ලිකේෂන් එක දාලා මේ රටේ ජීවත් වෙන්න ඒ වගේ මේ රටේ ඉන්න ඒ කියන්නේ වැඩ කරන්න ඒ වගේම රෙන්ට් එකට ඒ වගේ දේවල් වලට තමන්ට earn කරපු ඒ රයිට් එකත් නැති වෙන විදිහට තමයි රිෆියුසල් එක එවන්නේ. ඒ නිසා හරි විදිහට ඇඩ්වයිස් එකක් අරගෙන හරි විදිහට කල්පනා කරලා තමන්ගේ සර්කම්ස්ටැන්සස් ගැන හරි විදිහට අවබෝධයක් ලබාගෙන මේ ඇප්ලිකේෂන් දාන්න ඕනේ. මතක තියාගන්න ඕනේ FLR ඇප්ලිකේෂන් දානවා කියන්නේ තමත් වේදන් සහිත වැඩක්. එතන තා ෆී වේව් එකක් දාලා ඒ සම්බන්ධයෙන් සහනයක් ලබා ගන්න බැරි නම් ඒක තමයි ඒ නිසා තමයි හුඟක් දෙනෙක් නොකර වෙනත් කෙටි ක්‍රම වලට යන්නට උත්සාහ කරන්නේ. නමුත් අර කතාවකුත් තියෙනවානේ කෙටියෙන් කරන ඒවා බොහොම දුර යන්න බැරි ගමන් කියලා. ඉතින් ඒ නිසා හරි කල්පනාකාරීව හරි විදිහට උපදෙස් අරගෙන තමන්ගේ ඇප්ලිකේෂන් එක දාන්න මේ වගේ අවස්ථාවලදී කියන එක තමයි මම කියන්න බලාපොරොත්තු වෙන්නේ මේ වීඩියෝ එකේ.